විඥාණය කොහොමද විඥාණය සමාජයේ දැනගෙන ඉන්නේ? සමාජයේ විඥාණය ආත්ම කොටගෙන ඉන්නේ. විඥානයක් පරලොවට යනවා, විඥානයක් මව කුසට බැස ගන්නවා කියන වචන වලින් මෙහෙන් එහාට යන ආත්මයක් තියනවා කියන විශ්වාසය උඩ තමයි ඉන්නේ. නමුත් විඥාණය කියන්නේ විශේෂයෙන් දැන ගැනීමට කියන නමක්. සම්මාදිට්ඨි සූත්‍රය නැත්නම් වේදැල්ල සූත්‍රය තුල ගත්තහම අහපුවහම විශේෂයෙන් දැන ගැනීම විඥාණයයි කියනු ලැබේ කියලා තිබෙන්නේ. ඒ කියන්නේ ඕනෑම දෙයක් සිද්ධ වෙන සිද්ධිය දැන ගැනීමට පහළ වෙන චෛතසිකය ඉරණමක් විඥාන කියලා කියන්නේ. ඇස තුල සිදුවන දේ රූපය නම් ඒ රූපය අපි හඳුනාගත් ආකාරය පිළිබඳ දැන ගැනීමට තමයි චක්කු විඥාන කියන්නේ. එතකොට ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පහේ තියෙන පස්වෙනි එක. අර හතර කරපු කාරණා පස්වෙනි එකෙන් දැනගත්තාම හටගත්ත ගමන් නැසෙන්න ඕනේ. කොහෙටවත් යන්න බෑ විඥාණයට. ඊළඟට පහළ වෙන්නේ කනෙන් නම් එතකොට සෝත විඥානය. නාසයෙන් නම් ගාන විඥානය. ඒ අනුව විඥානය යනු විශේෂයෙන් දැන ගැනීම කියන අර්ථයයි දොරවල් පහෙන්ම සහ මනෝද්වාරයෙන් සිදුවෙන සිතුවිල්ල දැන ගැනීම විඥානයයි. පස් දොර නම් පංච විඥානය, කල්පනාවෙන් නම් මනෝ විඥානය. ඒක තවත් ඔය අසුතවත්ත වැනි සූත්‍ර වලින් ගත්තොත් එහෙම ඉති මනෝ, ඉති චිත්ත, ඉති විඥානං. මානසිකයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද? ඒ වචනෙන් පාවිච්චි කරලා තියෙන්නේ සිත කියන අර්ථයට තමයි විඥානය කියන්නේ කියලා. සිතේ ස්වභාවය යම් ඒවන් ලහු පරිවත්තන් හටගත්තු ගමන් නැසෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ඒක තේරුම් ගන්න ඕන ජීවිතය එකක් වශයෙන් අරන් නොවේ. ජීවිතය තුළ පවතින්නේ ස්කන්ධ පංචකය නම් වූ ඒකකයන් සමූහයක්. මොහොතක් පාසා මොහොතින් මොහොතට විඥාණය නැසෙනවා. එතකොට ඒකට දීලා තියෙන ආයුෂය තමයි අර ලහු පරිවත්තන් කියන්නේ. වඳුරෙක් අත්ෙන් අත්තට පනිනකොට එකක් අල්ලා අනිත් අත හැරලා යනවා වගේ කියලා පෙන්ලා තියෙන්නේ අන්නේ ස්වභාවයට. එතකොට මේක මොහොතින් මොහොත නැසී ගියත් ජීවිතාවසානයේත් අවසන් වෙනවා. නමුත් උපාදාන කියන වචනයෙන් යලි හට ගන්න හේතු තියලා තියෙනවා. කල්පනා කරමින් ඉඳලා නින්දට ගියාපුවාම මේ ලෝකෙ වෙනුවට නින්ද තියනවා වගේ මරණාසන්න වෙනවා කියලා කියන්නේ පස් දොරෙන් ගන්න අරමුණු ගන්න බැරුව අඩපණ වෙන එක. නමුත් මනෝද්වාරය අඩපණ වෙලා නැහැ. මේ මනෝද්වාරික සිත් උපදින ක්‍රියාවලිය තමයි ඉන් එහාට පැවැත්මක් සිදු වෙන්නේ. ඒ අනුව විඥාන කියලා කියන පදයේ තේරුම් ගන්න කල්ැතුව ඔහෙන්වත් එන්නෙත් නැහැ, කොහාටවත් යන්නෙත් නැහැ. ඒ මොහොතේ සිදුවන සිද්ධිය අදි탁සේරුවකින් තොරව, අව탁සේරුවකින් තොරව රූපයේ බඳුද, වේදනාවකේ බඳුද, සංඥාවෙන් කලේ කුමක්ද, සංකාරයෙන් කලේ කුමක්ද? ඒ කරපු කාරණා ටික වෙනසකින් තොරව හඳුනා ගැනීමට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට ඒ කාරණේ තේරුම් ගත්තනම් මේ අපට මව කුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන සත්වයෙක් වෙනුනට බුදුදහමේ සඳහන් ස්කන්ධ විග්‍රහයේදී මොහොතින් මොහොත නැසෙන සමූහයක්, ස්කන්ධ පහ නැසෙන සමූහයක්. නමුත්
ජීවිත කාලයේම යලිත් ඒක පහළ වෙන්න පුළුවන්කම තිබෙනවා පස් දොරෙන් හෝ මනෝද්වාරයෙන්. ඒක බුදුවරුන්ට පවා සිදුවෙන කාරණයක් ජීවිතේ වාසය කරද්දී. ජීවත්ව වාසය කර තාක්කල් පොඩි වෙනසකට පවතිනවා. අවබෝධ කළායට විඥානයේ උපාදානස්කන්ධය වෙනුවට විඥානස්කන්ධය, අවබෝධ නොකළායට විඥාන උපාදානස්කන්ධය කියන වචනය පාවිච්චි කරනවා. ඒකෙන් කියවෙන්නේ අර නැසෙනකොට සසරට බැඳෙන්න හේතුවක් ඉතුරු කරලා නැසෙනවා කියන එකයි. උපාදානස්කන්ධ කියන එකෙන් පෙන්වන්නේ. ඉතින් මේ වචනය සමාජයේ භාවිතා වෙන ආකාරයක් අනුව විඥාණය ආත්ම කොට ගන්න, කෙනෙක් කොට ගන්න, තැනක් කොට ගන්න සමාජය හුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඒවා තේරුම් ගන්න වෙනවා. ඒක මේ ශනික හට ගන්නා වූ සිතේ සිදුවන සිද්ධිය හඳුනා ගන්නවට කියන නමක් කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට ජීවිතයෙන් ජීවිතයට යන ආත්මයක් තබා ස්කන්ධ පහෙන් පහට කවුරුත් යන්නේ නැහැ. ඒ පැවැත්ම සිදුවන එකට අවිද්‍යා සංකාරය කියලා කියනවා. අවිද්‍යාවක් ඒක. ඒ කියන්නේ අපි අර විඥාණය මම කොට ගන්න වරද නිසා සංයෝජන සිදුවන එක නිසා තමයි පැවැත්මක් සිදු වෙන්නේ. ඒකෙන් එහා පැත්තට වගේ මරණයෙන් එහා පැත්තට එහා සිදුවෙන්නේ ඒ කාරණාව නිසා. ඉතින් මෙය ධර්ම ශ්‍රවණය කරන අයට මේ වචනය තේරුම් ගැනීමට හරි වටිනවා. ඒ වචනය තේරුම් ගත්තහම උන්ට ඔය ආත්ම දෘෂ්ටිය කඩා ගන්න, ජීවිතයේ ආත්ම කොට අරන් තියෙන ජීවිතයේ මුල ඉඳන්ම මැරෙනකම්ම කෙනෙක් ඉන්නවා කියන සංකල්පයෙන් අපි කල්පනා කරන්නේ. නමුත් ආත්ම දෘෂ්ටිය කය පැත්තෙන් පුද්ගලයෙක් ඉන්නවා පෙන්නුවට සිත පිළිබඳව මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා නිවදහරලා තියෙන්නේ. කය වෙනස් වෙන එක මිනිසාගේ හැට පෙවුනහම සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් පෘථග්ජනයාට මෙතන ඉන්න බෑ කියන වැරද්ද තමයි අර භවගාමන හෝ පැවැත්මක් සිදු වෙන්නේ. මේක තේරුම් අරගෙන ඊළඟට එහාට මොකද කරන්න ඕන කියන එක පිළිබඳව තවත් වචන ආශ්‍රයෙන් තේරුම් අරගෙන ධර්ම ශ්‍රවණය කරගෙන උපාදාන නොවේ අවසන් කිරීම කියන එකට ආපුවාම විඥාන නිරෝධයත් හමු වේ. ඒ සඳහා ජීවිතයට ධර්මය සරණ කොට ගන්නවා.